අයිබන් හැමෝටම අදත් ලස්සන දවසක් ලස්සන උදෑසන මම අද ඉන්නේ බඹරැල්ලේ කියලා කියන්නේ නකල්ස් කඳුපන්තියේ තියෙන ලස්සන චූටි ගමක් මගේ පිටපස්සෙන් ඔය පේන්නේ නකල්ස් කඳුපන්තියම තමයි ගොම්බාණිය කන්දත් පේනවා ඒ කියන්නේ නකල්ස් කඳුපන්තිය උසම කන්ද මම ඔයාලට කඳු මොනවද කියලා පෙන්නන්නම් ඇත්තටම හරිම ලස්සන තැනක මම ඉන්නේ අද අපි යන්න හිතාගෙන ඉන්නේ ලංකාවේ ලස්සනම view point එකක් වන කැලෑපොක්ක බලන්න. අදත් ඇත්තටම ලස්සන දවසක් වෙයි. අපි ඉස්සරහට ගිහින් බලමු මොන වගේ දේවල්ද අපිට බලන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් මම මේ ඉන්න තැන හරිම ලස්සනයි. මම ඔයාලට view එක පෙන්නන්නම්. මේ තියෙන්නේ දැන් මම ඉන්න තැනට පේන view එක. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කඳු ටිකක් තියෙනවා. ඔය තියෙන්නේ නගල්ස් වල 5 peaks. ඔයාලා අහලා ඇත්තද ඒක නගල්ස් ගොඩක් අය හයික් කරන තැනක්. ඊට පස්සේ මෙහෙම එද්දි මෙන්න මේක මෙන්න ඉස්සරහින් තියෙන එකට සෙල්වා කන්ද කියලා කිව්වා කියන්නේ. ඊට පස්සේ නකල්ස් වල උසම එක්කන මෙන්න මෙතන වලට පේනවා ඇති මෙන්න මෙතන දෙටි වගේ තියෙනවා. ඔය තියෙන්නේ ගොම්බාණිය කන්ද. ඊට පස්සේ මෙහෙම එද්දි ඔන්න මීදුමෙන් අහිලා තියෙන හරිය තියෙනවා හුන්නස්ගිරි කන්ද කාතලේ මිනි වර්ල්ඩ් සෙන්ටර් එක ඒ ටික තියෙනවා ඔන්න ඔය පැත්තෙන්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති දිය ඇල්ලක් තියෙනවා. ඔන්න දිය ඇල්ල ලෙබනන් ඇල්ලම ඒ කියන්නේ ලෙබනන් ඇල්ල තියෙන ඔයිට උඩින් මේකට කළුවල ඇල්ල කියලා තියෙනවා. ලෙබනන් ඇල්ලට පල්ලෙහායින් තියෙන ඇල්ලක් තමයි යෝක. මෙන්න මේ හැටි තමයි ලෙබනන් ඇල්ල තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සන view එකක් තියෙන්නේ. දැන් අපි යමු අපේ ප්‍රධාන වැඩේට. ඒ කියන්නේ අද අපි යන්නේ කැලෑබොක්ක හොයාගෙන අපි යමු ඉස්සරහට. අපි තම කැලෑබොක්ක view point එකට යන ගමන් ඉන්නේ. ඇත්තටම මේ එන්න තියෙන පාර ටිකක් අමාරුයි. කිලෝමීටර් 6ක් විතර එන්න තියෙනවා කැඩිච්ච පාරක. ඒ හින්දා බයිසිකල් වලට වගේ එන්නත් පුළුවන්. තව 4 wheel වාහන වලටත් එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුව. ඇත්තටම මෙතනටත් ලස්සන view එකක් තියෙනවා. තව කැලෑබොක්කට එද්දි එක්කෙනෙක්ගෙන් රුපියල් 100ක වගේ ටිකට් එකක් ගන්නවා. අපි දැන් ළඟින් ඉන්න තව කිලෝමීටර් එකමාරක් වගේ තියෙන view point එකට දැනට අපි ගාව මෙන්න මේ වගේ view එකක් තියෙන්නේ. මෙන්න වගේ පාරක් දැන් තියෙනවා. තනින් තන මේ වගේ කොන්ක්‍රීට් පාර තියෙනවා. හැබැයි ගොඩක් හරිය පාර කැඩිච්ච තියෙන්නේ. අපි උඩට ගිහිල්ලා බලමු. ඇත්තටම මං හිතන්නේ හිතා ගන්නවත් බැරි view එකක් අපිට හම්බ වෙයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි කැලෑබොක්ක view point එකට ආවල්ට වෙනවාදී එතන පොඩි කෝවිලක් වගේ එකක් තියෙනවා. අන්න එතන තමයි view point එක. මම කල්ලුත් කිව්වා වගේ පාර නම් ඇත්තටම අමාරුයි යන්න. බයික් එකක් වගේ යන්තම් එන්න පුළුවන්. කෝවිල් වාහනයක් වගේ එන්න පුළුවන්. හැබැයි ආවට පස්සේ නම් මෙතන තියෙන වෙනම ලෝකයක්. හරිම ලස්සනයි. වටේන් පේනවා 360 view එකක් තියෙන්නේ. අපි එතන view point එකට යමු. හැමතැනම මීදුමක් තියෙනවා. මීදුමයි කොළ පාටයි කඳුයි අහසයි තේරමට එකතු වෙනම චිත්‍රයක් වගේ. අපි උඩට යමු. මම පෙන්නන්නම් ඔයාලට view එක. යමු. මේ තියෙන්නේ මෙතෙන්ට පේන view එක. මේක පැත්තක්. මම කිව්වා මෙතන 360 view එකක් තියෙන්නේ කියලා. ඔය තියන්නේ පන්විල පැත්ත. ඔය පැත්තෙත් ලස්සන දියරි පාරාදීසයක් තියෙනවා. ඈතින්ම පේන නකල්ස් කඳු වැටිය.
දැන් වෙලාව දවල් 10:00 ඒත් මේ හරි මීදුම. ඇත්තටම හරිම ලස්සනයි. චිත්‍රයක් ඇඳලා වගේ. අනිත් පැත්තේ තියෙනවා සෙම්බුවත්ත පැත්ත. මම ඔයාලට මේ පැත්තත් පෙන්නන්නම්. බලන්න මෙහි මීදුම. තව පොඩ්ඩකින් මේ හරියට මීදුමෙන් වැහෙයි. ඒකත් හරිම ලස්සන දර්ශනයක්. කැලෑබොක්ක view point එක උඩදී ඔයාලටත් මෙන්න මේ යාළුවෝ ටික හම්බ වෙන්නත් පුළුවන්. වෙලාව උදේ 11ට කිට්ටු වුණත් මීදුම නම් අඩුවක් නැහැ. මෙන්න මේ වගේ කෝවිලක් තියෙනවා view point එක උඩ. ඔයාලට ඒක ලෑන්ඩ්මාර්ක් එකක් විදිහට තියාගන්න පුළුවන්. එකපාරට මේ මීදුම ආවේ. ඒකත් හරිම ලස්සන අත්දැකීමක්. තව ටිකකින් මේ මුළු පළාතම මීදුමෙන් වැහෙයි. මම ඔයාලට කලින් කැලෑබොක්කේ තියෙන එක පැත්තක් පෙන්නුවා. ඒ කියන්නේ පන්විල පැත්ත. මේ තියෙන අනිත් පැත්ත. මුකුත් පේන්නේ නැහැ, සුදු පාට සේලයක් ඇඳලා වගේ. ඔන්න ඔය පැත්තේ තමයි සෙම්බුවත්ත වැව එහෙම තියෙන්නේ. ඔන්න ඔය පැත්තේ. හැබැයි මුකුත් පේන්නේ නැහැ. තනිකරම මීදුම. අපි ටිකක් වෙලා බලමු මේ මීදුම වැහලා එයිද කියලා අපිට බලා ගන්න. හැබැයි ඒකත් ඉතින් හරි අපූර්ව වැඩක්. මේ බලන්න. මේ පැත්තේ හොඳටම මීදුම. මේ පැත්තේ හොඳට කඳු පන්ති අපිට පේනවා. මෙන්න මෙතන බලන්න මීදුම ඔයාලට පේන හැටි. මුලට ගහනවා. හරි අපූර්ව වැඩේ තින්නේ. ඔයාලත් ඊළඟ ඉඳලා යන්න. ඒ පරිසරය ආරක්ෂා කරගන්න එක අපි හැමෝම වගකීමක්. මොකද මේවා අපි ඉස්සරහ පරම්පරාවලට කියන්න ඕනේ. මෙතන දැනටත් ගොඩක් ප්ලාස්ටික් පොලිතින් එකතු වෙලා තියෙනවා. ගොඩක් අය කැම්පින් කරන හින්දා එන්න ඕනේ. ඔයාලගෙන් කරන්න තියෙන එක ඉල්ලීමයි. ඔයාලා අරන් යන දේවල් අරගෙන යන්න. මොකද මේ පරිසරයට එකතු කරන්න එපා. ලස්සනට පරිස්සම් කරගමු. ඔන්න පැත්තෙන් තමයි නකල්ස් කඳු පන්තිය ලකේ කියලා හැම පේන්නේ. හැබැයි මීදුම හින්දා අපිට මුකුත් පේන්නේ නැහැ මේ පැත්ත. මේ පැත්තේ මම කලිනුත් ඔයාලට කිව්වා වගේ සෙම්බුවත් එහෙම තියෙනවා. මේ මීදුම හින්දා මුකුත් නොපේන්නේ නැහැ. අපි දැන් පල්ලෙහාට යන්න කියලා බැලුවේ. අපි එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා හම්බුනේ. ඇත්තටම මීදුමෙන් තිරිච්ච ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් ඔයාලට කැලෑබොක්කට එන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සනයි. කැලෑබොක්කට ගිහිල්ලා ආයේ පල්ලෙහාට බැස්ස ප්‍රධාන පාරට. මෙන්න මෙතනින් තමයි හැරෙන්න තියෙන්නේ. මෙතන ගහලා තියෙනවා view point 360 කියලා බෝඩ් එකකුත්. මෙන්න මෙතනින් තමයි ටිකට් අරගෙන උඩට යන්න තියෙන්නේ. මෙතන දැන් කිලෝමීටර් 6ක් විතර උඩට ගියාට පස්සේ තමයි view point එක හම්බ වෙන්නේ. එහෙනම් කැලෑබොක්කේ කතාවත් ඕක. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ජය වේවා.